නායක දසුන් ශානක පිටිකරුවා. පන්දියවන රිචඩ්සන්. පන්දු 4කින් ලකුණු 15ක් ලබා ගත යුතුයි. ලකුණු 4ක් විය යුතුයි. ලකුණු 4යි දසුන් ශානක. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන යාමට ප්‍රබල උත්සාහයක තවත් ලකුණු 4ක් 44යි දසුන් ශානක. ශ්‍රී ලංකාව 166යි කඩලු. තවත් ලකුණු 4ක් 170යි කඩලු 6යි. දැන් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ පෙනෙන මානේ. Remember the name දසුන් ශානක. මතක තබාගත යුතු නාමය දසුන් ශානක බවට පත් වී තිබෙනවා. ලකුණු 7ක් පන්දු දෙකක් තුල 48ක් දසුන් ශානක. අර්ධ ශතකයේ ලකුණු 2ක් පිටුපස. ජයග්‍රහණයට පන්දු 2යි ලකුණු 7ක් අවශ්‍යයි. ලකුණු 6ක්ද ඉහළින් පන්දු ඇදීනේ. ලකුණු 6යි විශිෂ්ටයි ශ්‍රේෂ්ඨයි. Remember the දසුන් ශානක අර්ධ ශතකයේ ලබා ගන්න. අලංකාර ලොෆ්ටර් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරෙන් ලකුණු 6 ලබාගෙන තමාගේ අර්ධ ශතකය සම්පූර්ණ කර ගන්නවා. මේ ලසිත් මාලිංග ප්‍රීතියෙන් ඉපිල ගොස් තිබෙනවා. ඒ වගේම ජාලිය මතක් කරන්න ඕනේ පන්දු 3කදී පන්දු 3ක් ලබා ගන්න පන්දු 11ක් වැය කරා. නමුත් අවසානයේදී ප්‍රතිඵලය ලබා ගැනීම සිටිනවා. තව එක කඩයිමක් පමණයි පසු කරන්න තිබෙන්නේ. මේ සුපපැතීම සාමිකගේ සුපපැතීම නායකයාට දැන් එක ලකුණ කපා හරින්නට පන්දු රකින්නන් කැඳවනවා නායක අරන් ෆෙන්ච් යාර්තියේ සීමාව වෙත. මේ ෆෙන්ච්ගේ මුහුණේ අනස්සල් ස්වභාවය. සියලුම ක්‍රීඩකයන් එක් ක්‍රීඩකයෙක් පමණයි සිටින්නේ හතරේ සීමාව අසල. තීරණාත්මක පන්දුව කේන් රිචඩ්සන් පන්දු යවන්න. පිටිකරුවා නායක දසුන් ශානක. උපදෙස් ලැබෙනවා කේන් රිචඩ්සන්ට. පල්ලි කැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ 35000කට අධික ප්‍රේක්ෂකයන් ප්‍රීති ප්‍රමෝදයට පත් වී තිබෙනවා. මේ උද්දාමයට පත් වූ ප්‍රේක්ෂකයන්. මෙන්න අවසන් පන්දුව තීරණාත්මක පන්දුව. ජයග්‍රහණය ලබා ගන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම. ප්‍රබල ඕස්ට්‍රේලියාව ලෝක ශූර ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව